ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ Nations Trust Bank එකෙන් නිකුත් කරලා තියෙන ව්‍යාපාර සංවර්ධන නිලධාරී රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයා දැනටමත් අපේ ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල Nations Trust Bank එකෙන් ව්‍යාපාර සංවර්ධන නිලධාරී තනතුරේ රැකියා පුරප්පාඩුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම නිවේදනයේ සඳහන් වෙනවා ඔයාට පැවරෙන ප්‍රධාන රාජකාරිය විදියට සඳහන් කරනවා නව වෙළඳුන් සක්‍රියව ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම, එවැගේම අදාළ ප්‍රදේශයේ සහ කොටසේ ඉහළම වෙළඳ සමග සම්බන්ධතා වර්ධනය කර පවත්වාගෙන යාම, එවැගේම වෙළඳපොළ කොටස වැඩි කිරීම සඳහා අවශ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීම, එවැගේම අවශ්‍ය වාර්තා සකස් කිරීම සහ කාලෝචිත ලෙස ඉදිරිපත් කිරීම, උසස් සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණය කිරීම යන විදියට ඔයාට පැවරෙන ප්‍රධාන රාජකාරිය මෙන්න මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාට පැවරෙන ප්‍රධාන රාජකාරිය නිවේදනයේ සඳහන් කරලා තිබුණේ. ඉතින් අපි ඊළඟට බලමු ඔයා මේ තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකම් මොනවද කියලා. ඉතින් මුලින්ම නිවේදනයේ සඳහන් කරනවා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාග සම්පූර්ණ කිරීම ඇතුළත් අධ්‍යයන වාර්තාවක් තියෙන්න ඕනි කියලා සඳහන් වෙනවා. එවැගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශිෂ්ට විධානයක් සමග ආකර්ෂණීය sannivedanayak අත්‍යවශ්‍ය වෙනවා කියලා නිවේදනයේ සඳහන් කරනවා. එවැගේම විශිෂ්ට අන්තර්පුද්ගල සහ පාරිභෝගික සේවා කුසලතා සහිත පිටතට යන පෞරුෂයක් සහිත පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරනවා. එවැගේම බැංකු හා මූල්‍ය අංශයේ විකුණුම් සහ ගෙවීම් වෙළඳුන් හෝ සම්බන්ධතා කළමනාකරණය පිළිබඳ පෙර පළපුරුද්ද නිශ්චිත වාසියක් වෙනවා කියලත් නිවේදනයේ සඳහන් කරනවා. එවැගේම පිටතට ගොස් එලිමහනේ වැඩ කිරීමට කැමැත්තක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා කියලත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් Nations Trust Bank එකෙන් නිකුත් කරලා තියෙන ව්‍යාපාර සංවර්ධන නිලධාරී තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ තනතුරට අයදුම්පත් යොමු කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදි ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දීලා තියෙනවා කියලා. ඉතින් ඒ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකේ link එක පහළ description එකේ දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒ හරහා ඔයාලගේ විස්තර ඇතුළත් කරලා අන්තිමට submit කරන්න. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා closing date එක විදියට 2026 ජූනි 25. ඉතින් ජූනි 25 වෙනි දිනට කලින් ඔයාලගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා බැංකු ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න නැතුව අනිවාර්යයෙන්ම ජූනි 25 වෙනි දිනට කලින් ඔයාලගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.